drill bits. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු අපිට නිතර දෙවේලෙම අවශ්‍ය වෙන common drill bits තුනක් ගැන. අංක 1. මෙන්න මේ drill bit එක ඩිසයින් කරලා තියෙන්නේ metal වලට. මේකේ drilling tip එක මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ අංශක 113ත් අංශක 135ත් වගේ අතර ප්‍රමාණයක. හොඳ hard materials එක්ක වැඩ කරන්න පුළුවන් විදිහට හොඳ heavy විදිහට මේක නිෂ්පාදනය කරලා තියෙනවා. අංක 2. මේක හදලා තියෙන්නේ ලී වලට. මේක හරිම ෂාප් හරි තියුණු තුඩක් තමයි මේකේ තියෙන්නේ. මේ ටිප් එක ගයිඩ් එකක් විදිහට වැඩ කරනවා. එතකොට අපිට හරිම නිවැරදිම තැන ඩ්‍රිල් කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේකේ තියෙන මේ ඩ්‍රිලින් පොයින්ට් එකත් හරිම ෂාප්. මේකෙදී අපිට හොඳ ක්ලියර් ක්ලීන් හෝල් එකක් විද ගන්න පුළුවන්. අනිත් එක මේකත් අපිට නිතරම ඕන වෙන එකක්. මේක අපි පාවිච්චි කරනවා කොන්ක්‍රීට් එකක් විද ගන්න, බිත්තියක් විද ගන්න. අතරම මෙන්න මේ ටිප් එක මේකට අපි කියනවා කාබයිඩ් ටිප් එකක් කියලා. ඉස්සරහා මේ ටිප් එකෙන් සිද්ධ වෙන්නේ අපේ වෝල් එකේ තියෙන බිත්තිය කට් වෙනකොට වඩා කුඩු වෙන එකක් වෙන්නේ. මේකෙන් ස්මෑෂ් වෙන එකක් වෙන්නේ. අපි කොහොමත් මේක පාවිච්චි කරන්නේ හැම මොඩ් එකකට දාලානේ. එතකොට අර හැම එකකින් ගහනවා වගේ ස්මෑෂ් වෙවි තමයි කැරකි මේකෙන් හිලක් විදින්නේ. ඔයා සාමාන්‍ය ඩ්‍රිල් එකක් පාවිච්චි කරනවා නම් ඩ්‍රිලින් මොඩ් එකට දාගෙන අපේ ස්පීඩ් එක මැක්සිමම් වුණාට ප්‍රශ්නයක් නැහැ ලීයක් විදිනකොට. ඔයා මොනවා හරි මෙටල් එකක් යකඩක් විද ගන්න ඇලුමිනියම් මේ වගේ එකක් විදින්න පාවිච්චි කරනවා ඒත් එකම තමයි අපි ඩ්‍රිලින් මොඩ් එකේම තමයි. හැබැයි අපි ස්පීඩ් එක අඩු කරනවා. ඔයා කොන්ක්‍රීට් එකක් විදින්න පාවිච්චි කරනවා නම් මෙන්න මේ බිට් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ හැම මොඩ් එකට දා ගන්න ඕනේ. මගේ ඊළඟ වීඩියෝ එකනොත් මම බලාපොරොත්තු වෙන්නේ ඩ්‍රිල් බිට්ස් ගැනම කතා කරන්න. හම්බෙමු ආයේ. ඉතින්